ලෝක ළමා කතා ඉතිහාසයේ සුවිශේෂම කතුවරයා විදිහට සැලකන්නේ කවුද? ඒ තමයි රෝල්ඩ් ඩාල්. රෝල්ඩ් ඩාල් උපත ලබන 1916 කාඩිෆ් නුවරදී ඔහු 1940 වෙනිදා බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රහාරක ගුවන් යාන නියමයක් වශයෙන් සේවය කරනවා. 1940 දී ඔහු ලිබියා අහසේදී අනතුරකට ලක් වෙනවා. මේ අනතුරෙන් පස්සේ අවුරුදු දෙකක් වගේ කාලයක් ඔහු රෝහල් සෛන්‍යයට කොටු වෙලා ඉන්න. මේ වෙලාවේදී ඔහුට 아무තු හීන පේන්න පටන් ගන්නවා. ඔහුගේ පසු කාලේ ඔහු රචනා කරපු අධ්‍යාත්මවාදී එහෙම නැත්නම් මැජික් රියලිසම් නවකතාවලට ඒ ළමා සාහිත්‍ය කෘතිවලට පාදක වී තිබෙන්නේ ඔහුගේ මෙන්න මේ අනතුර. ඔහුගේ සාහිත්‍ය දිවි තුල කෘති ගණනාවක් රචනා කරලා තියෙනවා. ඒ වඩාත්ම වැදගත් වෙන කෘති කීපය තමයි මැටිල්ඩා, විචර්ස්, ජෝර්ජ් මාර්වලස් මෙඩිසින්, ජේම්ස් and the Giant Peach සහ Charlie and Chocolate Factory. ඒ වගේම ඔහුගේ මේ සෑම කෘතියක්ම වඩාත් අලංකාර වෙලා තිබෙන්නේ සර් ක්වින්ටන් බ්ලේක්ගේ මේ අපූර්ව සිතුවම් නිසා. ඔහු වයස අවුරුදු 90 වෙනකන් 1990 වෙනතෙක් ඔහු සාහිත්‍යකරණයේ නියැලුණා. ඒ වගේම ඔහු ලේපිලිකාවකින් මිය යන තෙක්ම එංගලන්තයේ ඔහුගේ කුඩා නිවසේ සිට ඔහු මේ සාහිත්‍යකරණයේ නියැලලා තිබෙනවා. අදත් ඔබ එංගලන්තයේ බර්ක්හැම්ෂයර් වලට යනවා නම් Charlie and Chocolate Factory, මැටිල්ඩා වගේ මේ අපූර්ව නිර්මාණ කරපු රෝල්ඩ් ඩාල්ගේ කෞතුකාගාරය ඔබට බලන්න පුළුවන් වෙනවා. මේ ළමා සාහිත්‍යකරණයේ සුවිශේෂම මඟ සලකුණ රෝල්ඩ් ඩාල්.